හයි ළමයි. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඔයාලව welcome to my YouTube channel කියලා පිළිගන්නවා අදත්. ඉතින් ඔන්න අද මම book order එකක් පැක් කරන්න ඔයාලවත් එක්කන් යනවා. දැන් වෙලාව පාන්දර 4:40. ඉතින් ඔයාලට පේනවනේ මම අද උදේ පාන්දරම නැගිටලා හිතුවා මම උදේ පාන්දර මේ වැඩේ ඉවර කරනවා කියලා. ඉතින් කම්මැලි නිසා ඔයාලවත් එකතු කරගන්න හිතුවා. ඉතින් අර මට එදා හම්බෙච්ච මල් බොකේස් දෙකේ මල් මන් තාමත් තියාගෙන ඉන්නවා ළමයි. ඒකෙන් චුට්ට අයින් කර තාම ඒක ලස්සනට තියෙනවා. මේ සමහරක් මල් නම් චුට්ට සවුත් වෙලා මං අයින් කරා. හැබැයි තියෙනවා. ඉතින් මං කෝපියකුත් හදාගෙන ආවා. ඉතින් මම මුලින්ම මගේ පොත් ටික මම වෙනම බෑග් එකක පැක් කරලා තමයි තිබුණේ. අද පොත් 6ක් පැක් කරනවා. ඉතින් පොත් 3ක් කොළඹ අපි ISBN කෝඩ් එක ගත්ත නිසා ඒකට කොළඹ ජාතික පුස්තකාලයට පොත් 6ක් යවන්න ඕන වෙලා පොත් 3ක් යවන්න ඕන වෙලා තිබුණා. ඉතින් ඒකෙන් පස්සේ මට ඕඩර්ස් දාපු කීප දෙනෙක් හිටියා සහ මගේ යාළුවෝ කීප දෙනෙක් හිටියා. එයාලට බුක් පෝස්ට් එකේ තමයි මම ස්පීඩ් පෝස්ට් එකේ තමයි යවුවේ. ඉතින් ඔය ඕඩර්ස් ටික තමයි ඉතින් පැක් කරන්න තියෙන්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නකෝ මම කොහොමද පැක් කරන්නේ කියලා. A4 size කහපාට ලියුම් කව එකේ තමයි මම යවන්නේ කියලා. කොළඹට යවන්න තිබුණු පොත් ටිකට මගේ ඩීටේල්ස් ටිකයි පොතේ ඩීටේල්ස් ටිකයි අර ISBN කෝඩ් එකේ එතන ඩීටේල්ස් ටිකයි දාලා පොඩි ලෙටර් එකකුත් අපිට යවන්න වෙලා තිබුණා. ඉතින් ඒක නිසා තමයි මම සුදු පාට දිග ලියුම් කවර දෙකකුත් අරන් ආවා. වැඩිපුර එකකුත් අරන් ආවා. ඉතින් කෝපි එකත් බිබේ. දැන් ඔය රෙඩි වෙන්නේ පොත් ටික පැක් කරන්න තමයි. ඉතින් ඔයාලා බලන්නකො මං කොහොමද පැක් කරන්න කියලා. ඉතින් මම කහපාට ලියුම් කවරේටම කියන්නේ කහපාට ලියුම් කවරේ ඇතුළටම පොත් ටික දාන්නේ නැහැ. ඊට කලින් මම තව පැකින් එකක් යනවා. මේ පැකින් කොලේ දන්න කට්ටිය අනිවාර්යෙන්ම ඉන්නවා. මොකද මගේ get ready book launch වීඩියෝ එක බැලුවා නම් ඔය අනිවාර්යෙන් මේ ප්‍රසන්ට් පේපර් කොලේ අඳුරනවා. මොකද මම මගේ ඉවෙන්ට් එකේ මට හෙල්ප් කරපු අයට ප්‍රසන්ට් පැක් කරේ ඔන්න ඔය ප්‍රසන්ට් පේපර් කොලෙන්. ඉතින් ඒක අපි මං කිව්වනේ මදි වුණොත් තව තියනවා කියලා. මේ ඒකේ කොළ මම 9ක් ගෙනාවා ළමයි. හරිද? ඉතින් මේ වැඩි වුණා මට කොළ 4ක් වගේ ගිය 4ක්වත් ගියේ නැහැ. මේ ඒක නිසා වැඩි වුණානේ. ඉතින් මං ඕකට ගත්තා. මගේ පොත ඕඩර් කරනවාට. ඉතින් ওই පේපර් කොලේ තමයි මුල් පැක් එක කහපාට කොලේ ඇතුලේ ওই පැක් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් ඒක තමයි දැන් ඔය හරි ගස ගන්නේ.
බලන්නකො ළමයි මට මාර වැඩක් වුණා ප්‍රසන්ට් පේපර් කොලේ කපනකොට බලනකොට මගේ ලියුම් කවරයත් කැපිලා ගිහලා. ඉතින් මම සෙලෝ ටේප් එකක් ගැහුවා. මොකද මම ලියුම් කවර ගෙනාවේ ගාන්ටම. කොහොම හරි පස්සේ බලද්දි එකක් මදි වුණා. එකක් මදි වෙලා මම ඊට පස්සේ A4 කොළ වලින් ලියුම් කවර් එකක් හැදුවා. ඔයාලට ඒකත් ඉතින් ඉස්සරහදී පෙනේවි. අපේ තාක්ෂණ ටෙක්නොලොජිය පාවිච්චි කරලා මම ඉතින් ලියුම් කවරයක් හැදුවා. ඔයාලා බලන් ඉන්නකෝ. ඔන්න ඔහොම තමයි ෆයිනලි පොත් ටික පැක් කරලා ඉවර කරේ. එතකොට පැකින් පහක් ගියා. ඔය ඇඩ්‍රස් ටික මම ඇලවෙන්නේ නැහැ. ඇඩ්‍රස් ටික මොකද පෝස්ට් අපි ස්පීඩ් පෝස්ට් දාන නිසා වමේද දකුණේද අලවන්නේ කියලා දන්නේ නැහැ නේ. ඉතින් ඔය තියෙන මම පෝස්ට් ඔෆිස් එකට ගිහිල්ලා ටේක් නම්බර් ටික ගත්තට පස්සේ තව ඇතුලේ 2-3ක් තියෙනවා. ඔයාලට පේනවා ඇති සෙලෝ ටේප් ගන්නවා. ඉතින් ඔහොම තමයි. ඉතින් අතට ගිහින් එන්නම්. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලව බලන්න එන්නම්. එහෙනම් අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න.